අයිබෝවන් දරුවනේ පොඩි වීඩියෝ ටිකක් කෙටි වීඩියෝ ටිකක් තුලින් දරුවන්ට අවශ්‍ය වන්නා වූ ගැළපිලි පිළිබඳ අධ්‍යයනයක දෙන්නයි අපි සූදානම් වන්නේ. අද අපි ගැළපිල්ල ආදායම් බදු ගැළපීම සීමිත සමාගම් ගිණුම් කරන එන ගැළපිලි අතර නිරන්තරයෙන්ම හැම ප්‍රශ්න පත්‍රයකම එන ගැළපිල්ලක් තමයි ආදායම් බදු ගැළපීම. බදු විරාමයක් නැත්නම් බදු නිදහසක් නැත්නම් සමාගමට ලාභ උපදවලා තියෙනවා නම් નિયમિત ලාභ ඉලක්ක පසු කරලා තියෙනවා නම් ආදායම් බද්ද ගෙවිය යුතු වෙනවා. එහෙත් සමාගම ගිණුම් කාලච්ඡේදය 3:31කින් අවසන් වුණත් 3:31 දින වන විට තමන්ට අදාළ ආදායම් බද්ද නිවැරදිව සමාගම විනිශ්චය කරගන්නේ නැහැ. සමාගම හදන ලාභ අලාභ මත ලාභ අලාභ ගිණුම මත ආදායම් බද්ද විනිශ්චය වන නිසා ලාභ අලාභ ගණනය කරන්න ඉස්සෙල්ලා ආදායම් බද්ද තමන් විසින්ම සුවතක්සේරු ක්‍රමයට ගණනය කරලා තමයි සමාගම ගිණුම් පද්ධතියට ඇතුළත් කරන්නේ. පසුව තමන්ගේ මූල්‍ය ප්‍රකාශන ටික දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යවුවෙන් පස්සේ සමාගම විසින් සුවතක්සේරු ක්‍රමයට අගයා ඇති ආදායම් බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිවැරදිව තක්සේරු කරලා නියම බද්ද කීයද කියලා තීරණය කරනවා. මෙවිට සමාගම ගණනය කරලා ඇතුළත් කරලා තියෙන ආදායම් බද්දයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු බද්දේ අතර වෙනසක් පැන නැගුණොත් ඒ වෙනස පෙර වර්ෂයට අදාළ ඌණු හෝ අධි ආදායම් බදු ගැළපීම තුළින් ගැළපීම සිදු කරනු ලබනවා. මේ නිසා අධි හෝ ඌණ ආදායම් බද්ද පෙර වර්ෂයට අදාළ වන පරිද්දෙන්ද ප්‍රවර්තන වර්ෂයට ආදායම් බදු වියදම අදාළ වන පරිද්දෙන්ද ආදායම් බදු ගැළපීම සිදු කරන ආකාරය තමයි ඔබ එක්ක අද අප මෙම වීඩියෝවෙන් කතා කරන්න යන්නේ. තිරේ දැක්කෙන පරිදි ඒ වෙනුවෙන් අපි නිර්මාණය කරපු ගැටලුව ඔය තිරේ දැක්කෙන ආකාරයෙන් සහ ඔබට මා පෙන්වන ආකාරයෙන් ඔබට සම්බන්ධ කරගන්න සූදානම් සිටිනවා. සලකා බලන ගිණුම් අවුරුද්ද වර්ෂය 2025 3:31කින් අවසන් වන අහන්දා ඒ ලාභ අලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය රුපියල් දහස් ගණන් වලින් නිරූපණය කරන එක ආදායම් බද්දට සම්බන්ධ වන ආකාරය ආදායම් බද්දට සම්බන්ධ වන්නේ බදු වලට පෙරලාභය දාලා ඊට පස්සේ සටහන් අංක 3න් එන වර්ෂයේ ආදායම් බද්ද සම්බන්ධ කරගෙන අයුරු මෙසේ දාලා කාලච්ඡේද ලාභය ගණනය කරන ආකාරය මේ ආදායම් ප්‍රකාශ ආකෘති තුලින් ඔබට ඉදිරිපත් කරන සූදානමින් සිටිනවා. ඔබ දන්නවා සාමාන්‍ය සටහන් අංක 3 තමයි ආදායම් බද්දට එන්නේ. ඒ කියන්නේ වෙනත් ආදායම් සහ බදු වලට පෙරලාභය ගණනය කර ඇත්තේ පාසුදා වියදම් ඇතුළුව සෙසු වියදම් අඩු කිරීමෙන් පසුව කියන වැකීම් සම්බන්ධ වුණයින් පස්සේ තුන්වෙනි සටහන හැටියට තමයි ආදායම් බද්දට අදාළ සටහන එන්නේ. වෙනත් ආදායම් නොතිබිච්ච ගානක දෙවෙනි සටහනට තමයි ආදායම් බද්ද සටහන එන්නේ. එතකොට ආදායම් බදු ගෙවන්න සූදානම් සමාගමක ආදායම් බද්දට අදාළව සටහන් අංක 3 නිරූපණය කරද්දී ප්‍රවර්තන වර්ෂයේ බදු වියදම හර ඒක වියදමක් හන්දා අද අපේ ගානේ ඌණ බද්ද ඉලක්ක වෙලා තියෙන නිසා පෙර වර්ෂයේ ඌණ බදු වියදම හර ඔබ දන්නවා හර එකතු වෙන එකක්නේ. ඒ දෙක එකතුව තමයි ආදායම් ප්‍රකාශය තුළට ගෙන යන්නේ. ඒ වගේ මුල් තත්ත්ව ප්‍රකාශය තුළ එක්කෝ පෙර වර්ෂයේ තුලින් වැඩියෙන් ගෙවලා තියෙනවා නම් ආදායම් බද්ද ඉදිරියට ගෙවූ ආදායම් බද්ද සම්බන්ධ වෙන්න පුළුවන්. පෙර වර්ෂයේ ගෙවලා තියෙන ප්‍රමාණය අඩුවෙන් නම් ගෙවලා තියෙන්නේ උපචිත ආදායම් බද්දක් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ උපචිත හෝ අතිරික්ත ආදායම් බද්ද ගණනය කරලා ගෙන යන හැටිත්
අපි පෙන්වන්න මුල් තත්ත්ව ප්‍රකාශයේ ඉඩ වෙන් කරලා තියෙනවා අද අපේ ගානේ ඉන්නේ ජංගම වගකීම් හැටියට ඒවා. ඒ වගේම ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු ගිණුම ඇදලා ඒකෙන් අද අපේ ගානේ එන විදිහට ආදායම් ප්‍රකාශයට ගෙන යන්න සූදානම් එකත් උපචිත එකත් සටහන් කරන්න ගිණුම් ඇදලා තියෙනවා. පෙර වර්ෂයට අදාළවත් ඇදලා තියෙනවා. ප්‍රවර්තන වර්ෂයටත් අදාළව ඇදලා තියෙනවා. ඔබට ඉදිරිපත් කරලා තියෙන ගාන මෙහෙමයි. සීමිත සමාගමක සලකා බලන ගිණුම් වර්ෂය 2025-3.31 අවසන් වේ. මෙම සමාගම සුවතාක්ෂේරු ක්‍රමයට ආදායම් බද්ද ගණනය කර ගිණුම්ගත කරයි. පහත් තොරතුරු 2025-3.31 ශේෂ බිරික්සුමි උපුටා ගන්න ලදී. සියලු සංඛ්‍යා දහස් ගණන් වලිනි. එතකොට ප්‍රවර්තන අවුරුද්ද 25-3.31 ඉවර වෙන හන්දා ඒක පටන් ගන්න 24-4.1. එහෙනම් ඊට ඉස්සෙල්ලා අවුරුද්ද 24-3.31 ඉවර වෙන නිසා ඒක පටන් ගන්න 23-4.1. මේ හන්ද පෙර වර්ෂයේ 23-24 ලෙසත් ප්‍රවර්තන වර්ෂයේ 24-25 ලෙසත් සම්බන්ධ කරගනිමින් ගිණුම් ඇදලා තියෙනවා. ආදායම් බදු ගැලපීම කරන්න සරලව සහ වේගවත්ව නිවැරදිව කරන්න ගිණුම් දෙකක් ප්‍රමාණවත් ඇති. ඔබට ඔබේ පන්තියේ ගුරුවරයා, ඔබේ පාසලේ ගුරුවරයා, ඔබේ බාහිර පන්තියේ ගුරුවරයා ආදායම් බද්දට ගිණුම් කිහිපයක් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ඇඳලා කරලා තියෙනවා නෙවුවත් ඉතා නිවැරදි. අද අපි මේ නිවැරදි එම ක්‍රමත් සැලකිල්ලට අරගන්න අතර ඊටමත් වේගයෙන් සරලව කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔබ වෙනුවෙන් මේ ඉදිරිපත් කරන්න යන්නේ. ඒ නිසා දරුවනේ අද අපේ මේ වැඩේට සම්බන්ධ කරගෙන තියෙන ගිණුම් දෙකක් විතරයි. යලිත් ශේෂ බිරික්සු උපුටාගත්තු දත්ත ආදායම් බදු වෙන් කිරීම 23-24. ඒ කියන්නේ පෙර අවුරුද්දට අදාළව 600ක බැර ශේෂයක් තියෙනවා දහස් ගණන් වලින්. මේක සාමාන්‍යයෙන් ගානක එන්නේ ආදායම් බදු වෙන් කිරීම 24-4.1 කියලා. එතකොට ළමයි නොමග යන්න ඉඩ තියෙන නිසා ඒලෝ පේපර් 1ක 2ක පමණක් මම දැක්කලා තියෙනවා නිවැරදිවම පෙර අවුරුද්ද කියලා හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ 23-24 කියලා අපි දාලා තියෙන ආකාරයටම ඒලෝ පේපර් 1ක 2ක් තියෙනවා. නැත්තම් බහුතරයක් ඒලෝ පේපර් වල මේක තියෙන 24-4.1 ශේෂය කියලා. ඒතකොට ළමයි හිතනවා ප්‍රවර්තන වර්ෂයේ ආරම්භයේ දාන්න ඕන එකක් කියලා. එහෙනම් ප්‍රවර්තන වර්ෂයේ ගිණුමට ළමයි දාන්න යනවා. නෑ. එහෙම දුන්නොත් ඒ අදහස් වෙන්නේ පෙර අවුරුද්දේ ආදායම් බදු වෙන් කිරීම ගිණුමේ දැන්ට පාදක ශේෂය. ඒ වගේම ගෙවූ බදු කියලා තොරතුරු දෙකක් ශේෂ බිරික්සුමේ තියෙනවා. එකක් පෙර අවුරුද්දට අදාළව 500ක් තියෙනවා දහස් ගණන් වලින්. ප්‍රවර්තන අවුරුද්දට අදාළව තියෙනවා 1900ක් දහස් ගණන් වලින්. ඔයා දන්නවා ඕනම ශේෂ බිරික්සුම් දත්තයක් යන්නේ එක ස්ථානයකට විතරයි කියලා. එහෙමනම් 23-24 වෙන්කිරින් ශේෂය ඒ කියන්නේ ආරම්භක උපචිත ශේෂය පෙර අවුරුද්දේ තියෙනවා එක ස්ථාන විතරක් යන වගකීමක් අන්දා බැර ශේෂයක් ලෙස. ඒ වගේම ශේෂ බිරික්සුම් හරපැත් තියෙනවා ගෙවූ බදු කියලා 500ක්, ගෙවූ බදු කියලා ඊළඟ අවුරුද්දට 1900ක්. 23-24ට ගෙවූ බදු ඒ කියන්නේ පෙර අවුරුද්දට ගෙවූ බදු ශේෂය තියෙනවා එක ස්ථානික විතරයි යන්නේ වියදම් ස්වරූපයේ ගන්න නිසා හර ශේෂයක් තියෙනවා 500ක්. ඒ වගේම 24-25ට කාර්තු 3ක් වෙනුවෙන් මේ අවුරුද්දේ ගෙවූ බදු ශේෂය දැන්ට තියෙනවා රුපියල් 1900ක්. පෙර වර්ෂයෙන් එක්ක අධිබද්දක් එන්න පුළුවන් නැත්නම් ඌණ බද්දක් එන්න පුළුවන්. අහමු ලෙස හරියටම ගෙවලා තියෙනවා නම් වෙන් කරපු ගානටම අදාළ ප්‍රමාණය ඌණ හෝ අධිබද්දක් ඇති නොවෙන්නත් පුළුවන්. ඒ වගේම පෙර අවුරුදු දෙක තුල සමහර වෙලාවට ඉදිරියට කළ බද්දක් පැන නගින්නත් පුළුවන්. පෙර අවුරුදු දෙක තුලින් සමහර වෙලාවට උපචිතයක් පැන නගින්නත් පුළුවන්. දැන් අද අපි මේ ඔබට ඉදිරිපත් කරන ගානේ පෙර අවුරුද්දෙන් උපචිතයකුත් පැන නගිනවා. කෙසේ වෙතත් දරුවෝ
ඊළඟ ඡේදයේ අපි කියනවා ගැළපිල්ලට අදාළව 24 25 කියන්නේ මෙයා. අවසාන කාර්තුව සඳහා උපචිත ආදායම් බද්ද 700ක් ලෙස ඒ කියන්නේ දහස් ගණන් වලින් සමාගම ඇස්තමේන්තු කරලා තියෙනවා. ඇස්තමේන්තුවක් කියලා කියන්නේ ගෙනුම් තියන්න යන ගැළපිල්ලක්. අවසාන කාර්තුව උපචිත හැටියට දැන්ට ගෙවලා තියෙනවා 1900ක්. තව ගාණක් උපචිත හැටියට අවසාන කාර්තුවට සමාගම ඇස්තමේන්තු කරලා තියෙනවා 700ක්. උපචිතයක සටහන් තමයි වියදම් වැඩිවීම හර ක්‍රියාත්මක වෙනවා 700. වගකීම් වැඩිවීම බැර ක්‍රියාත්මක වෙනවා 700. උපචිත වියදමක සටහන් තමයි අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර හේවත් වගකීම් වැඩිවීම බැර. එහාන්ද උපචිත ශේෂයනවා දැන් 700ක්. මේක ජංගම වගකීමක් CL. එහන්දා ජංගම වගකීම් වල එනවා 24 25 උපචිත බදු උපචිත ආදායම් බදු 700ක් එනවා. ඒක ජංගම වගකීමක්. 24 25 අවසන් කාර්තුවට උපචිත බද්ද 700යි. මේ හේතුව නිසා ප්‍රවර්ෂන වර්ෂයේ ආදායම් බද්ද කියන අයබාර ගිණුම එන්දාම ඒකෙන් එනවා දැන් 2600ක් ආදායම් ප්‍රකාශයට යන ආදායම් බද්ද. ඒක ආදායම් ප්‍රකාශයට යනවා කියන්නේ එකපාරට ගෙනියන්නේ සටහන් තුනට ගෙනියනවා මෙහෙම 2600 හර සටහනක් ලෙස. ඔය දන්න කුණු ගොඩවල් වලට කුණු ගොඩවල් එකතු වෙනවා. වියදම් වලට එකතු වෙන්නේ වියදම්මයි. ඒ වගේම ඔබේ තිරියේ දැක්කෙන පරිදි ගැළපිලි ඊළඟ ඡේදයේ කියනවා මෙහෙම 23 24 අවසන් කාර්තිය ආදායම් බද්ද රුපියල් 800ක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තක්සේරු කරලා තියෙනවා. දැන්ට දාලා තියෙන්නේ අපි ගිය අවුරුද්දේ අවසාන කාර්තිය 600යි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒ ගිණුම් වාර්තා ගියයින් පස්සේ ඒ කාර්තියේ ආදායම් බද්ද 800ක් ලෙස 23 24 ආදායම් බද්ද 800ක් ලෙස තක්සේරු කරලා ඉවලා තියෙනවා. 800ෙන් දැන්ට ගෙවලා තියෙනවා කීයද 500ක්. ඒ හන්ද තව ගෙවන්න තියෙන ගාණක් තියෙනවා ඒක උපචිතයක්. තව ගෙවන්න තියෙන ගාණක් තියෙනවා ඒක උපචිතයක්. උපචිතයක් නිසා ඒක උපචිතක සටහන් තමයි වියදමක් ඇති වෙනවා වගකීමක් ඇති වෙනවා. 500න් 800න් 500ක් දැන් ගෙවලා තියෙන හන්ද උපචිත ගාන 300යි. උපචිත ගාන 300යි. 2014 හෝ 15 උපකාරක සම්මන්ත්‍රණ පේපර් එකේ තියෙන්නේ මේ ජාති ආදායම් බද්දක්. මේ නිසා උපචිත ශේෂයනවා වියදම් වැඩිවීම හර කියන මුල්ධර්ම යටතේ හරට ගිහිල්ලා උපචිත ශේෂයනවා වගකීම් වැඩිවීම බැර කියන මුල්ධර්ම යටතේ බැරට ගිහිල්ලා මේකත් වෙනවා CL වලට කීයක්ද 300ක්. 300ක්. හොඳද? ඒ නිසා මෙතනට එනවා 23 24 උපචිත ආදායම් බද්ද 300ක්. ජංගම වගකීම් වල. ඔය දන්නවා පෙර වර්ෂයක තුලින් එක්කෝ ඌණ බද්දක් පැන්නගිනව නැත්නම් අදි බද්දක් පැන්නගිනව. ඌණ බද්ද කියන්නේ වියදමක් නහර පැත්ත වැඩි වෙන්න ඕනේ. අදි බද්ද කියන්නේ ආදායමක ස්වරූප වියදම අඩු වෙන ස්වරූප එකක්. වියදමක අඩුවීම සිදුවන්නේ බැර පැත්තෙන්. ඒක ආදායමක් කියලා කියන්න එපා. වියදමක අඩු වෙන ස්වරූපේ ගන්නක්. ඒ නිසා ඔබට දැන් මේකේ හරපැත් වැඩි වියදමක් ඇති වෙන බව පේනවා. ඒ වියදම ඇති වෙන්නේ දැන් කීයකින්ද? හර තියෙන 800ක් බැර තියෙන 600යි. ඒ නිසා ඌණ බදු වෙනවා 200ක්. ඌණ බදු හර වෙනවා 200ක්. ඔබ ඇත්තටම ඌණ බදු ගිණුමක් ඇඳලා ඒකට හර පැත්තේ දාලා ඒක පියවල තමයි සටහන් තුනට ගෙන යන්න ඕනේ. ඒක දිගු වැඩි නිසා වේගයෙන් කරන්න පුළුවන්.
ඌණු බදු හර කරන එක ඍජුව මෙතෙන්ට සටහන් තුනට හර කරන්න පුළුවන්. කීයක්ද? 200ක්. වියදම් වල ශේෂය හර, වැඩිවීම හර, පැත්ත හර. වර්ෂයේ කාලච්ඡේදී ආදායම් බද්දත් වියදමක ස්වරූපේ ගත්ත හර වටිනාකමක්, ඌණ බද්දත් වියදමක ස්වරූපේ ගත්ත හර වටිනාකමක්. හර එකතු වෙනවා 2800ක්. මේක තමයි ආදායම් ප්‍රකාශයට ගෙන යන ආදායම් බද්ද වෙන්නේ. ඒ නිසා දරුවනි හරි සරලයි ඌණ ආදායම් බද්ද. ඔබට මේ ඌණ ආදායම් බද්ද ගැලපීම ඉතාම සරලව දැන් මම කියලා දුන්නා. අධි ආදායම් බද්දත් මේ වගේම ගන්න තියෙන්නේ. අධි ආදායම් බද්ද වෙන වීඩියෝකින් අපි ඉදිරිපත් කරන නිසා ඌණ ආදායම් බද්ද පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් අපේ දරුවන්ට ඇතයි කියලා අපි විශ්වාස කරනවා. දරුවනි අපේ වීඩියෝ මාලාව බලන්න. ඒ වීඩියෝ මාලාව තුළ එක එක ගැළපිලි ඉතාම සරලව කෙටියෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීම ඔබේ යාළු හිත මිත්‍රයන්ටද සිදු කරන්න. එහෙමනම් මේ වීඩියෝවේ අප ඔබට ලබා දුන් දැනුම පමණයි. අපි නැවත වීඩියෝ එකකින් හම්බෙන්න තෙක් ඔබේ සමග ගන්නවා. ආයුබෝවන්. තෙරුවන් සරණයි.